හොඳයි හැමෝටම සුබ දවසක් වේවා. Forex live trading video කරගෙන තමයි අදත් ඔයාලඟට ඇවිල්ලා ඉන්නේ. ස්ට්‍රැටජි එක පහළ description එකේ මම ඔයාලට දාලා තියෙනවා. කැමති කෙනෙක්ට ස්ට්‍රැටජි එක follow කරලා trading පටන් ගන්න පුළුවන්. ඉතින් guys මේ trading කියන business එක ඔයාලට ගෙදරින් ඉඳන් free කරන්න පුළුවන් business එකක්. නමුත් ඔයා මුලින්ම knowledge එකකින් දේ හදා ගන්න අවශ්‍යයි. knowledge එක නැතුව මේ field වලට එන්න එපා. ඔයාලට තියෙන සල්ලි නැති කරගන්න පුළුවන්. ඔයාලට knowledge එක හදා ගන්න අවශ්‍ය හැම දැනුමක්ම අපි මේ Forex දැනුම කියන YouTube channel එක තුල ඔයාලට series එකක් free දීලා තියෙනවා. ඔයා මුලින්ම අපේ channel එකට එන්න. channel එකට ඇවිල්ලා playlist වලට එන්න. playlist එකට ආවට පස්සේ ඔයාලට අවශ්‍ය හැම දැනුමක්ම මේ channel එක තුල වෙනම playlist කරලා තියෙනවා. ඔයා මේ forex කියන field එකට අලුත් කෙනෙක් නම් ඔයාලට මුලින්ම මේ දේ පටන් ගන්න අවශ්‍ය knowledge එක මෙන්න මේ forex තනියම පටන් ගමු කියන playlist එක තුල අපි අන්තර්ගත කරලා තියෙනවා. ඊට අමතරව ඔයා දැනට forex trading, day trading වගේ කරගෙන යන කෙනෙක් නම් ඔයාලට SMC knowledge එක අවශ්‍ය නම් මෙන්න මේ playlist එක තුල SMC පිළිබඳව අපි කියලා දීපු videos තියෙනවා. ඊට අමතරව ඔයාලට අවශ්‍ය market forecast videos මෙන්න මේ playlist එක තුල අන්තර්ගත කරලා තියෙනවා. ඊට අමතරව forex live trading video මේ playlist එක කරා ඔයාලට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම strategy videos මෙන්න මේ playlist එක තුල අපි අන්තර්ගත කරලා තියෙනවා. ඊට අමතරව ඔය binary trading එහෙම නැත්නම් derivative trading ඒ වගේම IQ option වලින් trade වගේ කරන අය ඉන්නවනම් ඔයාලට ඒ සඳහා අවශ්‍ය දැනුමත් මේ channel එක තුල අන්තර්ගත කරලා තියෙනවා. ඔයාලට කැමති platform එකක් මේ හරහා තෝරගැනීමේ හැකියාව පවතිනවා. ඔයා මුලින්ම මේ දැන් බලන වීඩියෝ එකේ description එක මෙන්න මේ title එක touch කරලා open කරගන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය හැම දැනුමක්ම මෙන්න මේ more කියන option එක click කරලා පස්සේ අපි පහළ description එකේ අන්තර්ගත කරලා තියෙනවා. මම මුලින්ම දැන් අපි මේ trade කරන 5 minute strategy එක වලට දාලා තිනවා. ඊට අමතරව අපි දැනට ඔයාලත් එක්ක trade කරන් යනවා brokersලා 3 දෙනෙක් එක්ක Exness IC market සහ XM කියන මේ brokersලාගේ links පහළට දාලා තියෙනවා. ඔයාලට කැමති broker කෙනෙක් මේ අතරින් ඔයාලට practically බලලා තෝරගන්න පුළුවන්කම තියෙනවා. අපි register links දාලා තියෙනවා. ඒ වගේම promo code අවශ්‍ය නැති දේවල් දාලා තියෙනවා. ඒ වගේම account එක හදාගන්න verify කරගන්න කොහොමද කියලා කලින් එන videos වල links තියෙනවා. ඊට අමතරව අපේ Telegram groups තියෙනවා. ඒ group වලට ඔයාලට එකතු වෙලා update ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඊට අමතරව අපේ Facebook page එක තියෙනවා. ඊට අමතරව ඔයාලට skill crypto net ල ඔය වගේ දේවල් අවශ්‍ය වෙනවා. අපි WhatsApp number එකක් දාලා දෙනවා ඔයාලට. මේ WhatsApp number එකෙන් අපි contact කරගෙන ඒ දේවල් ඔයාලට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. අපි Telegram හරහා කිසිම ගනුදෙනුවක් කරන්නේ නැහැ. Telegram වල අපේ නම් වලින් fake account හදාගෙන ගොඩක් හොරු ඉන්නවා. යාළුවට අහු වෙන්න එපා. එහෙනම් මේ දීලා තියෙන WhatsApp number එකකින් පමණක් ඔයාලා අපිට message එකක් දාලා ඒ දේවල් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. දැන් මාකට් එක වල දැන් අපි ඔයාලට strategy එකේ කියලා දීපු ආකාරයේ point එකට වෙලා තමයි රිවර්ස් වෙන්නේ. මෙතන පහළම අපි place කරගෙන මේ point එකේ ඇවිල්ලා වැදිලා හැරිලා රිවර්ස් වෙලා පොඩි green candle එකක් විදියට finish වෙලා තියෙනවා 5 minute එකේ. මෙතනින් මම layers දෙකක් catch කරගන්නවා ළමයි මේ විදියට right ඔන්න බලන්න පුළුවන් මෙතන පොඩි candle එකක් finish වෙලා තිනවා ඒ point එකට second time touch වෙච්ච ගමන් තමයි මම ගත්තේ මෙතන ඔයාලට මේ candle එක finish වෙච්ච ගමන් දෙවෙනි candle එක මැදදීම ලේ එක catch කරගන්න පුළුවන් හරි අපි පහළ place කරන් ඉන්න stochastic indicator එක තියෙනවා strategy එක බලන්න ඔයාලට ඊට පස්සේ වැඩි තේරෙනවා පහළම මේ අපි place කරන් රේඛාව touch වෙලා පොඩි green candle එකක් උන්න ගමන් මම next candle එකට තමයි entry place කරේ. හරි අපි මෙතනින් දැන් අපේ layer එක setup කරගමු. මෙතන මම මුලින්ම SL එක දාගන්නවා. SL එක අපි ඔයාලට දුන 10ක් කියන්නේ pip 100ක් recommend කරලා දෙනවා මේ තීරයට අනුව අර බලන්න පුළුවන් මේ ගත්ත setup එකට SL එක දැම්මම අපිට පුළුවන් 15 wick එකට යටින් SL එක setup කරගන්න. ඒ වගේ point වල විතරයි අපි මේ තීරයට අනුව layers catch කරගන්න. right අපේ SL එක ගොඩක් පහලින් තියෙන්නේ මේ layer එක හොඳ layer එකක් spread එක අඩු time එක වැටිච්ච. okay right අපි මේක run කරලා බලමු මොකද වෙන්නේ කියලා. මම layers දෙකක් catch කරගත්තා. layers දෙක මම run කරලා බලනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. right මෙතන මම ගත්ත layers දෙක අපි දැන් මේකට SL එක setup කරගමු මුලින්ම. right මම SL එක pip 100ක් විදියට දාගන්නවා layers දෙකටම. right අද මුලින්ම කරන්න ඕනේ layer එක catch කරගත්ත ගමන් SL එක setup කරගන්න එක මේ scalp theory එකට trade කරත් අපි මේක අනිවාර්යයෙන්ම SL එක setup කරගන්නවා අපේ account වල ආරක්ෂාවට. okay right අපි layers ටික run කරලා බලමු market එක නැවත liquidity hunt කරන්න පහළට drop වෙනවා. නමුත් පහලින් වලට බලන්න පුළුවන් stochastic oscillator එක මෙතනින් පහළ රේඛාව touch කරලා reverse වෙලා පොඩි green candle එකක් දීලා තියෙනවා. ඒ confirmation එකට තමයි මම මේ layers දෙක catch කරේ.
අපි බලමු මේක මොකද වෙන්නේ කියලා. right මම පහළ ලික්විඩි අන් කරලා බයි වෙයි කියලා මම හිතනවා. okay right TP setup කරගන්න විදිහත් අපි දැන් බලමු. අපි වලට live trading video වලදී කියලා දීලා තියෙනවා. right අසන්නේම තියෙන high low අතරට Fibonacci දාලා ගන්න පුළුවන්. වගේ TP එක එහෙම නැත්නම් මාකට් එක ට්‍රෙන්ඩ් එකකට යනවනම් right ඔන්න දැන් වලට බලන්න පුළුවන්. මම මේක පොඩ්ඩක් skip කරගත්තා. මාකට් එක රිවර්ස් වෙනවා. පහළ ලික්විඩි ග්‍රැබ් කරලා දැන් මාකට් එක රිවර්ස් වෙනවා. අපේ setups දෙක අපි බලුවොත් ඔන්න ඒ විදිහට තමයි setups දෙක කරන්න වෙන්නේ. right 20 pips වගේ profit එක දැනට layers දෙක රන් වෙනවා. අපි දැන් මේ setups වලට TP දාගමු. okay මම Fibonacci tool එක ගන්නවා. මෙතන ඉහළ ඉඳලා පහළට තමයි මම drag කරන්නේ. මොකද මෙතන sell movement එකක් තියෙන්නේ. මම මේ high එකේ ඉඳලා අසන්නේම තියෙන පහළ low එකට Fibonacci tool එකත් වට බලන්න පුළුවන්. මේ හරියටම reverse වෙන්නේ market එක Fibonacci golden pocket එක අරගෙන. හරි. මෙතනත් ඔයාලට TP එකක් තිබ්බා. හරි. TP 1 එක ඔන්නේ point එකට වරදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මම මෙන්න මේ උඩ තියෙන high එකට draw කරත් ළමයි අපිට මෙන්න මේ point එක target කරන්න පුළුවන්. next TP එක විදියට. එහෙම නැත්නම් ඔයාලට මේ high එක මම මේ දැනට TP දාලා තියෙන සමස්ත high එක දක්වා මේක run කරන්න පුළුවන්. right okay උදේ තමයි ඔයා මේ theory ට අනුව ගන්න layers වලට TP දාගන්න. මාකට් එක නැවතත් අර අපි ආසන්නයේම තිබ්බ අපේ golden pocket point එකට ගිහිල්ලා තමයි මේ රිවර්ස් වෙන්නේ පහළට. මම හිතනවා මෙයා buy එක continue කරයි කියලා. අපි මෙන්න මේ golden pocket එක note කරගමු. මේ area එකේ තියෙන right මම විදිහට මේ ආසන්නයේම තියෙන golden pocket එක note කරගන්නවා. ඔක තමයි ඔයාගේ next ආසන්නයේම තියෙන target එක. TP එකක් විදිහට ඔයාලට යොදා ගන්න පුළුවන්. හරි මගට නැවතත් ඔන්න පහළට ඩ්‍රොප් වෙලා තියෙනවා. මම මේක පොඩ්ඩක් ස්කිප් කරගත්තා. ඔන්න පහළ ලික්විඩිටි අරගෙන නැවතත් මේවා ටික ටික රිවර්ස් වෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. right මම දැනට මෙන්න මේ අසන්නීම තියෙන golden pocket එක ටාගට් කරන් ඉන්නවා. මේ point එකට ආවොත් මම මගේ layers ටික profit book කරගන්නවා. okay right අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න දැනට තවත් green candle එකක් finish වුණා. මෙයා buy එක continue කරයි කියලා මම හිතනවා. right යන theory අනුව උන්ට බලන්න පුළුවන්. මග ටික ටික recover වෙනවා. මේක back testing කරලා බලන්න ඔයාලා real යන්න කලින් මේ theory වැඩ කරනවා. අපි එන්න තමයි ඔයාලට මේ theory අරගෙන ආවේ. මම මේක පොඩ්ඩක් skip කරගන්නවා. මොකද forex advanced දේවල් අමාරුවට සහ මකට ලොකු කාලයක් දෙන්න බැරි අය තමයි මේ ස්ටඩි එක අපි වලට ස්කැල්ප් theory එකක් විදිහට අරගෙන ආවා. right මගේ layers දෙක විදිහට run වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. right අපි බලමු. මම sell entry ගන්න නැහැ දැන්. මොකද එක ටිකක්වත් මාකට් එක අපිට දුන්නොත් ඔයාලට පුළුවන් sell එක entry ගන්න. right okay මම මේක පොඩ්ඩක් skip කරගත්තා. ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක ටික ටික recover වෙනවා. අපි ටාගට් කරගෙන point එකට. okay අපි බලමු මොකද වෙන්නේ කියලා. right ඔයාලට මේ පහළ තියෙන stochastic එකේ ඉහළම රේඛාවේ ටච් වෙච්ච ගමන් වුණත් TP එක book කරගන්න පුළුවන්. හරි ඔයාගේ profit එක book කරගන්න පුළුවන්. ඒක practically බලන්න බොහෝ දුරට ඒ point එකටම යන අවස්ථා තියෙනවා. okay මම ටාගට් කරගෙන ඉන්න TP එක hit and පොඩ්ඩයි තියෙන්නේ. ආසන්නීම තියෙන golden pocket එක තමයි මම ටාගට් කරගෙන ඉන්නේ. ඒ point එකට ගිය ගමන් මම මගේ profit එක book කරගන්නවා. okay ඔන්න මම ටාගට් කරපු TP එක hit වුණා ළමයි. අපි මේ profit එක බලමු. $5ක වගේ profit එක ගන්න. මම මෙතනින් layers ටික profit book කරගන්නවා. මොකද මම ටාගට් කරගෙන ඉන්න point එකට market එක ඇවිල්ලා තියෙනවා. right okay මම එක layer එකක් විතර profit book කරගත්තා. ඔන්න බලා ගන්න පුළුවන් මම ටාගට් කරපු point එකට හරියට market එක ගිහිල්ලා තියෙන දැන්. right ඔයාලට මෙන්න මේ point එක දක්වා මේ point එක touch වෙනකන් උනත් මේක hold කරන්න පුළුවන්. right මම මෙතනදී මගේ අනිත් layer එකත්
ප්‍රොෆිට් බුක් කරගන්නවා. හරි. මොකද මම ටාගට් කරපු පොයින්ට් එකට හරියට මාකට් එක ආවා. ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන්. මෙයා තව බයි වෙනවා වලට බලා ගන්න පුළුවන්. උඩ හයි එක දක්වා වුණත් මෙයා යන්න පුළුවන්. ඔන්න දැන් මේ පොයින්ට් එකත් ගත්තා. මට මේ පොයින්ට් එක ගද්දි වුණත් ප්‍රොෆිට් බුක් කරගන්න පුළුවන්. ප්‍රැක්ටිකලි ඒක කරලා බලලා ප්‍රොෆිට් බුක් කරගන්න පුළුවන් ගන්න. රයිට්. අපි ටාගට් කරපු පොයින්ට් එකත් අරගෙන මාකට් එක කන්ටිනියස්ලි බයි වෙන විදිය බලා ගන්න පුළුවන්. මම ලේ එක කැච් කරගලමයි මෙන්න මේ පොයින්ට් එකේ පොඩි කැලක රිවර්ස් එද්දි පහළ ස්ටොකාස්ටික් කර රේඛාව ටච් වෙලා. රයිට්. වැඩිමල් අපි සරල ඔයාලට ස්ට්‍රැටජි එකේ කියලා දුන්නා. අලුත් කෙනෙක් නම් මේ වීඩියෝ එක අද බලන කෙනෙක් නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ උඩින් මම දාලා තියෙනවා ස්ට්‍රැටජි. රයිට්. මෙන්න මේ ලික්විඩ් පොයින්ට් ගන්න තමයි මෙයා යන්නේ. රයිට්. ඕකේ. මෙන්න මේ පොයින්ට් එක ටච් වුණාම ඔයාලට පුළුවන් අපේ කන්ෆර්මේෂන් එකට අනුව රිවර්ස් කරන්න දුන්නොත් ලේස් කැච් කරගන්න. මෙන්න මේ ටිකට අනුව තමයි මේ ස්ට්‍රැටජි එක ට්‍රේඩ් කරන්න යා. දැන් මාකට් එක රිවර්ස් වෙනවා. මෙන්න මේ පහළ පොයින්ට් එක ගත්තා. පොඩි කැනල් එකක් දුන්නා. අපේ පිප් 100ට සෙලයක් දාන්න පුළුවන් ප්‍රමාණය කැනල් එකක් දුන්නොත් ගන්න පුළුවන් ප්ලේ එක කැච් කරගන්න. රයිට්. ඕකේ. බෑක් ටෙස්ටිං කරලා බලලා ට්‍රේඩින් පටන් ගන්න පුළුවන් කැමති අයට. අපි බලමු අපේ අද ප්‍රොෆිට් එක $10.39ක වගේ ප්‍රොෆිට් එකක් මේක අපි කැල්කියුලේට් කරලා බලමු. අපේ මේ මොහොතේ ආදායම කොහොමද කියලා. ස්කැප් රීඩ් අනුව 10.39 මම 300 වගේ දාලා බලනවා. මේ දවස්වල 300 වගේ රේට් එක යන්නේ 3117ක් වගේ ප්‍රොෆිට් එකක් විදිහට බලා ගන්නවා. බෑක් ටෙස්ටිං කරලා බලන්න බැරිට හරියට 100 වැඩි කරොත් අනිවාර්යයෙන්ම ඔයාලට සක්සස් වෙන්න පුළුවන්. ඕකේ. ප්‍රශ්න කරලා තිබුණා පහලින් ඉදිරිපත් කරන්න. එන හැමෝම පරිස්සම් ට්‍රේඩ් කරන්න. හැමෝටම ජය වේවා.